අද කතා වෙනම සංසාරිණී. ආත්මට පරම්පරාවටම ආරාධනා කරලා චෑටම් අවුල් කාලා එක අවුරුද්දක් යන්නත් කලින් කසාද කඩාගෙන එදරාව ගෑණියෙක් කියලා තමයි හැමෝම මං ගැන කතා වුනේ. 33 පැයේම ඇහෙනේ කිසිම සැනසීමක් නැති ඒ මෝසල කතා අහලා මම හිටියේ බාගෙට පිස්සු හැදිලා වගේ. අඩුම තරමේ නාලා කාලා ලස්සනට ඉන්නවත් මට ඕනුනේ නැහැ. වෙනදා වගේ එළියට ගිහින් ඇවිදින්න ආස කෑමක් කන්නවත් මට හිතුන්නේ නැහැ. මට පෙනුනේ මිනිස්සු හැමෝම මට hina වෙනවා වගේ. ඉතින් කාටවත් පේන්නේ නැතුව ඇහෙන්නේ නැතුව කාමරය ඇතුළට වෙලා ඇඟිලා ඉන්න මං ආස කරා. "සයිරි මේ දොර අරින්න පුතේ මම කෑම අරගෙන ආවා." අම්මා එහෙම කියනකොට මම ගැස්සලා වගේ පියවි ආවා. ඇත්තටම මට ඒ වෙනකොට කෑම කන්න තරම් බඩගින්නක් තිබුණේ නෑ. ඒත් මගේ අහිංසක අම්මගේ හිත රිදවන්න බැරි නිසා මම කාමරේ දොර ඇරලා කෑම එක අතට අරගෙන ආයෙමත් කාමරය ඇතුළට ආවා. ඔය විදිහට දවස් ගාණක්ම ඔහේ ගෙවිලා ගියා. ඒත් නිකම්ම දින්න සති මාස ඉවර වුණා මිස මගේ හිතේ තිබුණ වේදනාව එක තැශමකින්වත් අඩුනේ නෑ. දුවේ දැන්වත් ඔය පිස්සෙක් වගේ කල්පනා කරන එක නතර කරලා හිත හදාගන්න බලන්නකෝ. අනික මිනිස්සු ඔයාට මොනවා කිව්වත් කමක් නෑ. ඔයා කවුද කියන්න අප්පච්චි මමයි හරියටම දන්නවනේ. ඉතින් ඒ මදිද? දවසක් අම්මා මගේ කාමරයට ඇවිත් හරිම ආදරෙන් එහෙම කිව්වා. කාලයක් තිස්සේ මම දුක් විඳින විදිය බලන් ඉඳලම අම්මත් ගොඩක් වේදනාවෙන් ඉන්නවා කියලා මට තේරුණේ එතකොට. මං නිසා මගේ අහිංසක අම්මත් දුක් විඳිනව නේද කියලා හිතනකොට මගේ පපුවත් පිච්චිලා ගියා. ඇත්තටම මගේ සතුටක් තිබුණේ නැතත් ලෝකෙට පේන්න හරි hina වෙලා ඉන්න ඕනේ කියලා මම තියන්නේ කළේ මගේ අම්මා හින්දා. මම කලින් කසාද බැඳලා හිටියේ අරුණව. එයා මට ප්‍රොපෝස් කරේ අප ළඟම නෑදෑයෙක්. ඒත් අරුණ කියන්නේ ආක බෝතලට වහ වැටිලා ජීවිතේ නාස්ති කරගත්ත කෙනෙක් කියලා මම දැනගත්තේ අපි කසාද බැඳලා මාස කිහිපයක් ගත වුණාටත් පස්සේ. ඒත් ඒ දවස්වල මම හිතුවේ කොහොම හරි අරුණගේ වැරදි හදාගෙන සතුටින් ජීවත් වෙනවා කියලා. කසාද බැඳලා අවුරුද්දක් වෙන්නත් කලින් අරුණ අරක්කු බීගෙන ඇවිත් මට අත උස්සන්නත් පටන් ගන්නකොට මට තවත් එයාගේ කරදර ඉවසගෙන ඉන්න පුළුවන් වුණේ නෑ. ඉතින් රටේ ලෝකෙ මිනිස්සු මොනවා කිව්වත් ආයෙමත් අම්මා අප්පච්චි ළඟට එන්න ඕනේ කියලා මම තීරණය කළේ එතකොට. දුවේ මට හිතෙනවා දවස්ලා පන්සල් ගියත් හොඳයි කියලා. ඔයා එතනද මාත් එක්ක? ඒ අතරේ අම්මා මගේ කාමරයට ඇවිත් එහෙම ඇහුවා. කාලෙකින් මම ගෙදරින් එළියට ගිය නිසා පන්සල් යන එක මගේ හිතට අසහනයක් වෙයි කියලා මට හිතුණා. ඉතින් මම අම්මගේ අදහසට කැමතිලා ආවස්සර පන්සල් යන්න ලෑස්ති වුණා. කොහොමත් පන්සල කියන්නේ පුදුමාකාර විදිහට හිත නිවන තැනක්. මම අම්මත් එක්ක පැය ගාණක්ම පන්සලේ බොමළුවට වෙලා වාඩි වෙලා හිටියා. බෝධීන් වහන්සේගේ සිලිසිලි හඬත් එක්ක මගේ හිතත් පුදුම තරම් නිදහස් වුණා. අපි පන්සලේ ඉඳන් ආයෙත් එන අතරේ රෑ කෑමට මොනවාරි කන්න හිතාගෙන මම කඩේ ළඟින් නතර වුණා. ටික වේලාවකින් කෑම ටිකත් අරගෙන ආයෙමත් එළියට එන අතරේ අවුරුදු 3ක විතර පුංචි කෙල්ලෙක් දුවගෙන ඇවිත් මගේ අතේ එල්ලුණා. මම කවදාවත් දැකලා නැති දරුවෙක් එකපාරට ළඟට එනකොට මං දන්නේ පුදුමයක්. "බඹා කෝයාගේ අම්මේ?" මම දරුවා වඩාගෙන එහෙම ඇහුවා. එතකොට එයා මගේ දිහා බලාගෙන හිටියේ හරිම ආදරණීය විදියට. "ඔයා තමයි මගේ අම්මේ." එයා මගේ බෙල්ල බදාගෙන එහෙම කියලා hina වුණා. ඒත් මම හිටියේ මොකක් වෙනවද කියලා හිතාගන්න බැරුව. එතකොටම වගේ එක පිරිමි කෙනෙක් කලබලෙන් වගේ මං දිහාවට දුවගෙන එන මම දැක්කා. "අනේ මිස් සෝරි මම නිපුන් මේ ඉන්නේ මගේ දරුවා. එයා එයාට රැවටිලා ඉන්නේ. මොකද මිස් ඔයා එයාගේ අම්මා වගේමයි. ඒ නිසා." එයා කලබලෙන් මෙහෙම කියනකොට තමයි මට තේරුනේ සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා. "ඉන්න මිස් මම දරුවා මගේ ළඟට ආවේ ගන්න. ඒ සිද්ධුණු වරදට නම් සොරි මිස්." "අනේ ඒකට කමක් නෑ නිපුන්. පොඩි දරුවන්ට ලොකු තේරුමක් නෑනේ. එනිවේ මට මිස් කියන්න එපා. මගේ නම සයිරි. ඒත් මේ කෝ දැන් මේ දරුවගේ අම්මා?" මම එහෙම අහනවත් එක්කම නිපුන්ගේ මූණ එකපාරටම කළු වෙලා ගියා. "එයාට අම්මා කෙනෙක් නෑ සයිරි. මගේ වයිෆ් නැති වෙලා දැන් අවුරුදු 2ක් වෙනවා." නිපුන් එහෙම කියනකොට මට මුකුත් කියාගන්න බැරුව ගොළු වෙලා ගියා. නොදැනුවත්ව මම ආවේ කොයිතරම් වැරදි ප්‍රශ්නයක්ද කියලා මට තේරුණා එතකොට. "අනේ I'm so sorry නිපුන්. මම ඒ ගැන දැනගෙන හිටියේ නෑනේ." "No no it's okay." මම එදා ආයෙමත් ගෙදර ආවේ නිපුන් එක්ක ටික වෙලාවක් කතා කරාට පස්සේ. එතකොට තමයි මම දැනගත්තේ නිපුන් ඉන්නෙත් අපේ ගෙදර තිබුණු කිට්ටුවම කියලා. ඉතින් ඒ දවසට පස්සෙත් අපි කීප වතාවක්ම ටවුන් එකට යන එනකම මුණ ගැහුණා.
නිපුන්ගේ පුංචි දෝනෙත් මාව දැක්ක ගමන් පුදුම විදිහට සතුටු වෙනවා. ඒ නිසා කාලෙත් එක්ක මට ඒ දරුවව දකින්නේ නැතුව ඉන්න බැරි තරමට අප සමීප වෙලා තිබුණා. නිපුන්ට ඔෆිස් නිවාඩු දවසට එයා දෝනෙත් එක්ක මාව බලන්න අපේ ගෙදරට ආවා. දන්නෙම නැතුව මට මගේ වේදනාව පිරිච්ච අතීත පවා අමතක වෙලා ගිය නිපුන්ගේ රෝස මලක් වගේ ලස්සන කෙලිපැටියෙක් හින්දා. කාලෙකට පස්සේ ඔයා ඒවත් hina වෙලා ඉන්නවද? ඇත්තමයි. දැන් මගේ හිතටත් පොඩි සැනසීමක් දැනෙනවා. පහුගිය දවස්වල ඔයා කල්පනා කරපු විදිහට මම හිතුවේ අවසාන යාට අසනීපයක්වත් හැදෙයි කියලා. අනේ නෑ අම්මේ මම ආයෙත් ඒ ගැන හිතලා දුක් වෙන්නේ නෑ. මොකද දැන් මට තේරෙනවා මේ හැමදේම සිද්ධ වුනේ මගේම හදට කියලා. බේබද්දෙක් වගේ බොන මිනිහෙක් එක්ක මම මගේ ජීවිත කාලෙම දුක් විඳින්න ඕනේ නෑනේ අම්මේ. මම එහෙම කියනකොට අම්මා මගේ ළඟට ඇවිත් මගේ අතකින් අල්ලගෙන වාඩි වුණා. ඔව් ඔයා හරි. ඔයාට හැමදේම මේ විදිහට තනියෙන් ඉන්න බෑනේ. දැන් ඉතින් ඔයා වෙන කසාදයක් ගැන හිතන්න ඕනේ. අනේ අම්මේ මට මේ ඉන්න විදිහ හොඳටම හොඳයි. මට රෑ වටින වලේ දවලුත් වැටෙන්න බෑ. එහෙම කියන්න එපා දුව. නරකද නිපුන් පුතා ගැනවත් හිතුව. එයාගේ දරුවා වුණත් ඔයාට අම්මා කෙනෙක්ට වගේ ආදරේනේ දුව. අම්මා එහෙම කියනකොට මම එකපාරට කැසිලා ගියා. අනේ අම්මේ ඔයා මොනවද මේ කියන්නේ? නිපුන් මාත් එක්ක ඉන්නේ යාළුවෙක් වගේ. අම්මා ඔහොම කතාවක් කිව්වා කියලා දැනගත්තොත් එයා මොනවා හිතයිද? මම එහෙම කියනකොට අම්මා ටිකක් අමුතු විදිහට hina වෙන හැටි මම දැක්කා. ඇයි අම්මා hina වෙන්නේ? ඇත්තම කිව්වොත් දුවගෙන් නිපුන් පුතා ගැන අහන්න කියලා මට කිව්වේ එයාමයි. මොකක්? ඔව්. එයා තමයි මාත් එක්ක කිව්වේ ඔයාව කසාද බඳින්න කැමතියි කියලා. මොකද එයාට ඕන කරන්නේ එයාගේ දෝන්න නැති වුණ අම්මව ආයෙත් ගෙනත් එන්න. ඇත්තටම නිපුන් පුතා දුවට ගොඩක් ආදරේ කියලා මටත් තේරෙනවා දුව. ඉතින් ඔයා එයාව කසාද බඳලා අලුත් ජීවිතයක් පටන් ගන්න. අම්මා එහෙම කියනකොට මම හිටියේ දෙලොවක් අතර තනි වෙලා වගේ. ඒත් නිපුන් වගේම එයාගේ වෘතව දෝනිවත් මතක් වෙනකොට අම්මගෙන් ලීමට අකමැති වෙන්න මට පුළුවන් වුණේ නැහැ. මොකද දන්නේම නැතුව මේ වෙනකොටත් මං ඒ දෙන්නට ගොඩක්ම ලං වෙලා. අවසානයේ මම අම්මගේ කීමට එකඟ වෙලා නිපුන්ව කසාද බඳින්න කැමතුන එයාත් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න හිතාගෙන. හිතුවත් නැති විදිහට අහම්බෙන් හම්බුණු නිපුන් අවසානට මගේ ජීවිතේට සතුටක් අරන්ගෙන සුරදූතයෙක් වෙයි කියලා මම නිකමටවත් හිතුවේ නෑ. ඒත් ඇත්තටම ජීවිතය කියන්නේ මේ තරම් සුන්දර දෙයක් කියලා මට තේරෙන්නේ නිපුන්ව කසාද බැඳලා අපේ පුංචි දරුවෙක් එක්ක අලුත් ජීවිතයක් ගත කරන්න පටන් ගත්තට පස්සේ. ඔයාට ගොඩක් පින් නිපුන් මගේ ජීවිතේට මේ තරම් ආදරේ අරගෙන ආවට. ඒ වගේම මේ වගේ ලස්සන සුරංගනාලියගේ අම්මා කරාට ඔයාට ගොඩක්ම පින්. දැන් ඉතින් මට ඔයාලා දෙන්නගෙන් එහා වෙන ලෝකයක් නෑ. මම එහෙම කියලා දෝනිවත් පත්පුවට ලං කරගෙන නිපුන්ගේ උරහිසට ඔළුව බර කරගත්තේ අසීමිතව දැනෙන හිතේ සැනසීමක් එක්ක. මටත් එහෙම තමයි සයිරි. දැන් ඉතින් මගේ මුළු ලෝකෙමත් ඔයාලා දෙන්න විතරයි. මට ඕන හැමදාමත් ඔයාලා දෙන්නව ළඟින් තියාගෙන මේ විදිහට ආදරෙන් ජීවත් වෙන්න. නිපුන් එහෙම කියනකොට මගේ මුළු හිතම පිරීලා ගියා. ඒත් එක්කම මට හිතුනේ විනාශලාගේ ජීවිතයක් වුණත් අවංක ආදරයක් ලැබුණාම ආයෙමත් මුල්පල් දාලා සුවඳ කරන්න පුළුවන් නේද කියලා. ඉතින් යාළුවනේ අදට කතාව ඉවරයි. කතාව ලස්සනයිද? කතාව ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. කතාව ලස්සනයි නම් ලයික් කරගෙනත් යන්න. අපේ එවීනවස් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්. හෙටත් මේ වගේම ලස්සන කතාවක හම්බෙන එනකම් පරිස්සමට ඉන්න හැමෝම